ආයුබෝවන් ඔයාලා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ මේ ලෝකය ගැන. විනාඩි 3ක ෂෝට් වීඩියෝ එකක් මේක. බොහොම කෙටියෙන් මේ ලෝකය ගැන ඔයාලා කවදා හිතපු නැති විදිහ වෙනස් විදිහකට හිතන්න තමයි අපි යන්නේ. අපි බලමු මේ ලෝකය ගැන විද්‍යාවෙන් සහ බුද්ධහමෙන් මොනවද කියලා දෙන්නේ කියලා. විද්‍යාවෙන් මේ ලෝකය ගැන කියලා දෙන්නේ පදාර්ථය ශක්තිය. කියන්නේ එනර්ජි and matter වලින් තමයි මේ ලෝකය හැදිලා තියෙන්නේ. එතකොට ඊට අමතරව තව ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි කියලා අපි හොයාගත්තේ නැති අඳුරු පදාර්ථ, අඳුරු ශක්තියන් වගේ දේවල් මේ ලෝකේ තියෙනවා කියලා විද්‍යාවෙන් කියනවා. එතකොට කාලය, අවකාශය, කියන්නේ ස්පේස් ටයිම් වගේ නැචරල් ලෝස් වලින් තමයි මේ ලෝකය පාලනය වෙන්නේ කියලා විද්‍යාවෙන් කියනවා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මොනවද කියලා දෙන්නේ. බුදුදහමට අනුව මේ ලෝකය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන අපේ ඉන්ද්‍රිය හයට ගෝචර වෙන දේවල්. මේ ඉන්ද්‍රියන් ටිකෙන් අපි දකින්න දේ තමයි මේ ලෝකය කියලා අපි කියන්නේ. ඒක උදාහරණයක් විදිහට මම කිව්වොත් දැන් අපිට මේ ඇසට රූපයක් අපි දකින්නේ කොහොමද කියලා හිතමු. ඒ කියන්නේ ආලෝකය කොහෙන් හරි ලයිට් එකකින් හරි එහෙම නැත්නම් සූර්යාලෝකයේ හරි ඇවිල්ලා දැන් අපි බිත්තිය දිහා බලන් ඉන්නවා බිත්තිය වැදිලා පරාවර්තන වෙලා අපේ ඇහැට එනවා. එතකොට දැන් බිත්තියේ දුවිල්ලක්වත් නැත්නම් බිත්තිය වීදුරු වලින් නම් හදලා තියෙන්නේ බිත්තිය හරහා ගිහලා වෙන මොකක් හරි එක්ක වැදිලා තමයි එන්නේ. එතකොට ඒක තමයි අපිට පේන්නේ. දැන් ওই ෆුඩ් සිටි වල එහෙම කුරුල්ල වෙලා ඇතුලේ තියෙන පළතුරු කන්න වේගෙන් ගිහිල්ලා ග්ලාස් එකේ වැදිලා වැටෙන්නේ මැරිලා. අන්න ඒක. එතකොට අපිට ආලෝකයේ ගිහිල්ලා මොකක් හරි වස්තුවකට වැදිලා ඒකෙන් පරාවර්තන වෙලා ඇහැට ඇවිල්ලා මේ ඇහි තියෙන කාචෙන් ફોකස් කරලා දෘෂ්ටි විතාණය මත දෙනවා. ඒකේ ආලෝක කිරණේ දෘෂ්ටි විතාණය මත තියෙන යෂ්ටි සෛල, කේතු සෛල කියන විශේෂ සෛල විශේෂයක් තියෙන ඒ සෛල වලින් ඒක හරවනවා රසායනික ප්‍රතික්‍රියාව කරා විද්‍යුත් ශක්තිය පාන. ඊට පස්සේ ඒක අර සෝඩියම් අයන වගේ අයන යූස් කරලා අපේ තියෙනවනේ දෘෂ්ටි ස්නායුව කියලා වයර් එකක් වගේ එකක්. ඒ ස්නායුව දිගේ මොළයට යනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි දැන් අපි කණෙන් ශබ්දයක් අහනවා නම් කම්බරේ කම්පණය වෙනකොට ශබ්ද තරංගයක් ඇවිල්ලා වැදිලා ඊට පස්සේ එතනින් ඒක අපි කන්වර්ට් කරනවා විද්‍යුත් ශක්තියකට එනර්ජි එකකට කන්වර්ට් කරලා ඒ ශක්තිය තමයි කෙලින්ම යන්නේ සම්ප්‍රේෂණය වෙලා මොළයට. ඒතර මොළයේ දැන් අපි මේ කට්ට ගලවලා බැලුවොත් එහෙම මේක ඇතුලේ රූපත් නැහැ, ශබ්දත් නැහැ, මොකවත් නැහැ. මේක ඇතුලේ තියෙන කරන්ට් ටිකක් විතරයි. එතකොට දැන් අපි පහුගිය දවස්වල සුනාමි එනකොට සමහර සත්තු ඉක්මනින් පැනගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොෝගාල සද්දයක් එන සමහරට ඒගොල්ලෝ බය වෙලා පැනලා යනවා අපිට ඒ සද්ද ඇහෙන්නේ. ඒ කියන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර විතරයි අපිට ඇහෙන්නේ. එතකොට ඒක තමයි අපි ලෝකෙ කියලා හිතන්නේ. ඒකට සමහරට අපි දැන් ඔයාලා කාමරයක ඉන්නවා නම් ඔෆිස් එකක ඉන්නවා නම් ඔතන සමහරට ගිනි ගොඩක් තියෙන්න පුළුවන්. ගිනි ගොඩේ දැවෙන සත්තු ඉන්න පුළුවන්. මහ විශාල ශබ්ද තියෙන්න පුළුවන්. ඒතර දැන් අපි අපේ මේසෙ උඩ ඉන්න කෝඹියෙක්ට මයික් එකක් දීලා මේ ලෝකෙ කියන්නේ මොකක්ද කියලා එයා වෙනම දෙයක් කියයි. එයාට පේන්නේ වෙන විදියකට, ඇහෙන්නේ වෙන විදියකට. ඉතින් ඔන්නෝක තමයි අපි ලෝකය කියලා දකින්නේ. එතකොට අපිට ඕනනම් මෙඩිටේෂන් වගේ දේවල් වලින් අපි අර පරාසය වෙනස් කරගන්න පුළුවන්. මනස කියන ඉන්ද්‍රිය තව දියුණු කරගන්න.